ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Spring React වීඩියෝ සීරීස් එකේ තවත් එක් වීඩියෝ එකක් සමග. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ user login system එකක් ගැන. අපි මුලින්ම repository එකේ function එකක් create කරගන්න ඕනේ email එක find කරගන්න විදිහට. අපි දැන් user කෙනෙක් log වෙද්දී email password නේ enter කරන්නේ. එතකොට මේ enter කරන email එකෙන් check කරලා බලන්න ඕනේ database එකේ මේ user ඉන්නවද නැද්ද කියලා. අන්නේ function එක අපි හදන්නේ user repository එකේ. අපි මෙතන user module එක call කරලා find by email කියලා name එක දුන්නා. ඊට පස්සේ අපේ email එක මෙතෙන්ට define කරගත්තා. දැන් මේ method එක අපිට call කරගන්න තියෙන්නේ අපේ control එකට. අපි user control එකට ගිහිල්ලා අපේ user control part එක login part එක මෙතනින් create කරමු. මේ තියෙන මගේ user login function එක මම මුලින්ම post mapping දාලා login path එක create කරගත්තා. post mapping වලින් තමයි data check කරන්නේ. කලින් අපි user repository එකේ create කරගත්ත function එක මෙතෙන්ට call කරගත්තා user module එකත් එක්ක. මෙතනින් අපි check කරගත්තා email එක තියෙනවද නැද්ද කියලා. email එක නැත්නම් user not found කියලා message එකක් එනවා.
ඊට පස්සේ ඊමේල් පාර්ට් එක කම්ප්ලීට් වුණාම මෙතනින් අපි පාස්වර්ඩ් චෙක් කරන පාර්ට් එක ක්‍රියේට් කරගත්තා. මෙතන user ගේ details හරිනම් message එක display වෙනවා login successfully කියලා. ඊට අමතරව ඒ user ගේ user ID එක අපි එළියට ගන්නවා. ඒකට හේතුව තමයි අපි user ගේ profile එක display කරන part එකට ඒක වැදගත් වෙනවා. අපි දැන් අපේ backend function එක create කරගෙන ඉවරයි. අපි දැන් යන් අපේ front end එක create කරන්න. අපි මුලින්ම login page එක create කරගෙන app.js එකේ call කරගමු. ඊට පස්සේ අපි home page එකේ button එකක් හදමු login page එකට navigate වෙන විදිහට. මේ තියෙන අපේ login button එක. අපිට මීට අමතරව තව දෙයක් කරන්න තියෙනවා. අපි register වුණාට පස්සේ user කෙනෙක් register වුණාට පස්සේ login page එකට navigate වෙන විදිහට හදන්න ඕනේ. අපි ඒක register page එකට ගිහිල්ලා alert එක ගාවින් අපි මෙතනින් දෙමු window location href කියලා අපේ page එකේ path එක මෙතෙන්ට දෙනවා. අපි දැන් login form එක create කරමු. මම මේකට password එක සහ email කියන දෙක මෙතනින් copy කරලා ගන්නවා අපේ register page එකෙන්. ඒ දෙකම copy කරලා ගන්නවා. මේ තියෙන අපේ form එක. අපි දැන් form එකට අදාළ අපේ login form එකට අදාළ function ටික create කරගමු. මේ තියෙන අපේ login function එක. මුලින් මම email එකයි password එකයි setup කරගත්තා. ඊට පස්සේ on submit function එක create කරගත්තා. මෙතන අපේ backend එකේ path එක මෙතෙන්ට call කරගත්තා. ඊට පස්සේ alert එක display වෙනවා login successful කියලා. ඊට පස්සේ page එක reload වෙනවා. වැරදි details ටිකක් આવොත් invalid credential කියලා alert එකක් display වෙනවා. දැන් අපි onput change එකට email එකයි password එකයි setup කරගමු. හරි. අපි දැන් අපේ form එකට අපේ email එක සහ password එක call කරගත්තා. අපි දැන් back end එක run කරලා අපේ login form එකට ගිහින් බලමු අපේ login function එක වැඩ කරනවද කියලා. page එක මම refresh කරන්න. හරි. අපේ login page එකට ගියා. අපි දැන් බලමු අපේ database එකේ දැන්ට register වෙලා ඉන්න user ගේ detail ටික.
මේ තියෙන අපේ database එකේ දැන් තියෙන register user ගේ detail අපි මේ credential ගාලා බලමු login එක වැඩද කියලා. හරි මම input field add කරා. මම login button එක press කරනවා. හරි අපි message එක ආවා login successfully කියලා. මම දැන් වැරදි password එකක් email එකක් දෙන්නම්. මම මෙතන user R අයින් කරන්න. අපි බලමු login වෙලා login failed කියලා වැටෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද login function එකක් implement කරගන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ log වෙච්ච user අදාළ profile එක display කරගන්නේ කියලා.